What's up guys? ඉතින් කොහොමද කට්ටිය ඉතින් ඉන්නව නේද? මම අද වලට අරගෙන ආවේ ගේම් එක ගහලා ඉවර කරන බොයිස් ලා ටික නම් දන්නවා මේ මොකද්ද කියලා. ඊට සැනන්ඩියසේ ගොඩ දුරට සැඟවිලා තියෙන ගහලා ඉවර කට්ටිය නම් දැනගෙන ඉන්න තැන්වුණු ගොඩක් තියෙන අවිරාස් කැම්ප් එකක් බලන්න තමයි යන්නේ. ඉතින් මොකද වෙන්නේ කට්ටියට? subscribe කරපු නැත්නම් subscribe කරගන්න. මේ අර බෙල් අයිකන් කියලා මොකද්ද මන්ද බෙල්ල ගන්න තියෙන ඕක ඔබ එබ්බුවත් එක නැදත් එක මම නම් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. කරනවා බලන්න මට වෙලා නැහැ කිව්වොත් නැද්ද මේ මගේ වීඩියෝස් බලලා කට්ටිය මට මොකක් හරි කමෙන්ට් එකක් දාන්න. මට දැන් YouTube එකට මම දැන් ලොගින් වෙද්දි අර බෙල් අයිකන් මගේ නොටිෆිකේෂන් එකේ මොකක් හරි එකක් තියෙන්න ඕන මොකක් හරි කමෙන්ට් එකක් වෙලා කියලා අනිවාර්යෙන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. මේ SL පොඩි ගෙවියා හරි බොයිස් මම දැන් මේ ටෙලිපෝටර් තාක්ෂණයෙන් ආව කඩාවෙ ඉඳගෙන මෙතනට. ඉතින් අපිට තියෙන්නේ මේක ඇතුළට යන්න. ඇතුළට යන්න නම් අර අතන තියෙන පොඩි ගේට්ටුවක්. මම නම් හැබැයි මේ බිත්තිය හරහා වුණත් මට යන්න පුළුවන්. මෙහෙම යන්න බෑ. ඔබ ගමන් මට යන්න පුළුවන් බඩන එක. මෙන්න මෙතන තියෙනවා. මේ වැඩ කිර බැරි කට්ටියට නම් යන්න මෙන්න මෙතනින්. මේ මම දැන් මේ චීට් කෝඩ්ස් ගහලා තියෙන්නේ. ඒකයි මට තරුපත් වෙන්නේ නෑ. චීට් කෝඩ් එක හැක් කරලා තියෙන ඉඳලා. මේ මෙන්න මෙතන උඩ වැටෙනවා චීට් කෝඩ් එක. ඔන්න ඕක ගහන ඕන පුළුවන් ඕගොල්ලන්ට මිෂන් ගහලා නැති බොයිස්ලට මේ මිෂන් ගහ ගන්න බෑ සමහර ගේම්ස් වල බග් වෙලා මිෂන් වැඩ නැහැ මේ අන්න ඒව කරගන්න බැරි බොයිස්ලට පුළුවන් මෙන්න මේ උඩ තියෙන චීට් කෝඩ් එකේ මේ පොලිස්තරු ලොක් කරලා ආයෙ පොලිස්තරු පැත්ත බලා තියන්නේ පොලිසිය කී දෙනෙක් මරුවත් පොලිසිය නිකන් දන්නේවත් නැති ගානෙන් තමයි යන්නේ පොඩ්ඩේ මේ මල දරා කුණාටුවක් කියන නැකදට පොලිසිය එන්නේ නැහැ ජීවිතේට ඒක ගහගන්න ඒතර ඔයගොල්ලෝ පුළුවන් මෙතන ලේසියෙන්ම දැන් ඔයගොල්ලෝ බලන්නේ මෙතන මොකද්ද හැංගිලා තියෙන රහස කියලා දැන් ගොඩක් දුරට දැන් සැනන්ටියස්ගේ මෙන්න මෙහෙම දොරක් දාලා තියපට එතනින් යන්න බෑ. ඔයගොල්ලෝ දන්නේ මෙන්න නිකන් ලස්සනට දාලා දිනවා කියලා. මේක ඇවිල්ලා මොකද මෙතන දොර පිටපස්සේ ඇඟිලා දිනවා ලොකු බංකර් එකක්. ඒක නම් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැතුව ඇති. මේ බංකරේ දැකලා තියෙන කට්ටිය නම් මේක විශ්වාස කරනවා. තව දෙයක් තමයි මෙන්න මෙතන මේ ආමි කැම්ප් එකේ අර හෙලිකොප්ටර් දිනවා. ඕගොල්ලොන්ට එහෙම ලේසියෙන් පදින්න හම්බෙන්නේ නැති හෙලිකොප්ටර්ස් අතර තියෙනවා. තව ජම්ප් ජෙට් එහෙම ගන්න දන්නේ නැති චීට් කෝඩ්ස් දන්නේ නැති කට්ටියටත් එන්න එතන දිනවා. ජෙට් මේ තියෙන්නේ ජම්ප් ජෙට්ස්. ඒතර අර තියෙන්නේ අර මං කියපු සෑම් මේ කියන්නේ දැන් අපි නිකන් මිනිහෙක් උතන්ට ඇවිදන් ගියෙත් නම් හැබැයි මේ පොර පන්නන් ඉන්නේ නැහැ. දැන් ජෙට් පැක් එකක් ගමු මේ උඩ වැටෙනවා චීට් කෝඩ් එකක්. ඔයගොල්ලෝ පුළුවන් ඒක පාවිච්චි කරලා ජෙට් පැක් එකක් ගන්න. දැන් උන පොර අපි දැක්කා. මැප් එකේ බලන්න ඕයි අපිට වෙන්නනවා. අම්බෝ මම නම් හැකින් ඉන්න උඩයි. මෙරෙන්නේ නැහැ. උඩරිම ඔයගොල්ලන්ට මිසයිල 4ක් වගේ දරා ගන්න පුළුවන් එකට වදිද්දි. මිසයිල කලර් සෙල්ලම් කරනවා. Bos එක වගේ හෙල්ලන්න දාන්න බෑ මේක මිසයිලත් එක්ක මේ. උඹ බොරුදී. ගේම වදිනවා. ඩිට්ටයක් වගේ නම් හැබැයි ගොඩක් අය හෙල්ලන්න දානවා. මේකේ නෑ එහෙම සීට් ඇති. මට නම් හැබැයි දැනෙන්නවත් නෑ කොහොම වැදුනා කියලාවත්. අර ජෙට් එකක් ගත්තොත් නම් මේ ජෙට් එක යනවනේ කියලාගෙන මිසයිලට එනවා තියා හිතන්නවත් බෑ. දැන් බොයිස් දැන් මේ මට නම් හැකින් ඉන්න අවුලක් නෑ. මට නම් මේ මිසයිලයන් නිකන් කූඹියකින් වැදුනා වගේ. මගේ හෙල්ත් එක ජීවිතේට බහින්නෙත් නෑ. බස්සන්නත් බෑ. මට විතරයි බස්ස ගන්න. දැන් බොයිස් දැන් ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා. මේ දැන් ජෙට් එකක් එම අරන් යන්න දරනවා විශේෂයෙන් මේ බිම යන වාහන වැඩක් නෑ. මේකේ හයි ගාලා දින කැමරා වලට පේන්නේ ආසුරින් යන දේවල් විතරයි. මේ ඒ නිසා මම නම් කියන්නේ ඔයගොල්ලන්ට රොකට් ලොන්චර් එක එහෙම තිබ්බොත් හොඳයි. මේ නැත්තම් මොකර ඇතේ තියෙන ගන්න එකකින් මොගුලෙන් ගහද්දි හරි අදත් වඩා පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද හරි අපේ පොඩි ගන්නම් මේ RPG එකක් ගන්න දැන් බොයිස් මේ ගන්න එක මම කියන්නේ චීට් කෝඩ්ස් නෑ හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද හොඳින් ඉන්නද ඔයගොල්ලෝ මම මේ මගේ RCL ට්‍රේනර් එකෙන් තමයි මේක ගත්තේ කෑවද බං ගයි ඩෝංගල බිම දැන් මම අර කුඩු කරපු සෑම් එක වගේ තව සෑම් ගොඩක් තියෙනවා ගොඩක් කිය තව සෑම් 3ක් තියෙනවා අර හෙත් එකක් කියනවා දැන් මේ මැප් එක බලන්න ඕගොල්ලන්ට පේනවා මේ දින අපි කුඩු කරපු සෑම් එක. ඉතින් මෙතන තියෙනවා තව සෑම් එකක්. ඔය සෑම් හතරටම ගහලා මිසක් තා. ඒගොල්ලෝ ග්‍රෝව් ස්ටික් බොයිස්ලා මේ සෑම් හතරටම කුඩු කරලා මිසක් ඕගොල්ලෝ යන්න එපා ජෙට් එකකින්. හෙල්ත් එක එහෙම මැක්ස් කරලා මේ වගේ චීට් කෝඩ්ස් නෙමෙයි මේ වගේ RCL ට්‍රේනර් වලින් වැඩ දාගත්ත බොයිස්ලා නම් අවුලක් නෑ එහෙම වැඩ කිර දැම්මල. තව හොඳට මේ ජෙට් එක හොඳටම හැරලින් පුළුවන් නම් ඔය මේ රොකට් ලොන්චර් එක මේ සෙල්ලම් දාන්න පුළුවන් නම් ඉතින් ඒකත් අවුලක් නෑ ඕගොල්ලන්ට පුළුවන්. නම් බොයිස්ලට මම කියන්නේ හොඳට කියන්නේ
ඔය හතරම උඩු කරලා මිසක් කිසිම ආසුලින් යන හෙලිකොප්ටරයක් තියා මොකක්වත් ආසෙන් යන වාහනයකින් යන්න එපා. මේ ඔය කාර් ෆ්ලයි වගේ ඒවා දාගෙන ඔය වාහනයකින් ගියොත් නම් අවුලක් නැති වෙයි. දැන් මං කියන දන්න මෙන්න මේක එහා පැත්තේ තියෙන මේ මොකද්ද මේ අභිරහසම ගැන මේක එහා පැත්තේ තියෙනවා. එහෙනම් ඇති ටකරන් සද්දේ. මේක එහා පැත්තේ තියෙනවා ලොකු බංකර් එකක්. ගනියම් පහලටම හදලා තියෙන්නේ මේ පොළොව යට තියෙනවා ඒක. ඕගොල්ලෝ බලලා දැන් මේ මම මේ වීඩියෝ දිග්ගසලා තියෙනවා. මම මේ කියන දෙයට ඕගොල්ලෝ නිකන් ඇවිස්සලා වගේ යන්න එපා. මෙතනින් මේ එහා පැත්තට යන්න පුළුවන්. මේ වගේ චීට් කෝඩ්ස් තියෙන අය විතරයි. අම්මෝ මේ මොහොම ඉන්න. ඕගොල්ලෝ බලලා යන්න එපා. ඒත් මට ඒකටත් තියෙනවා හොඳම හොඳ. ඒ කියන්නේ සුපිරි ට්‍රික් එකක් නිකන් ඉන්න බෝයිලට කිසිම මොඩ් එකක් නොදාපු එක්කෙනෙක්ට උනත් මෙතනට යන්න පුළුවන්. මොකද මම කිසිම මොඩ් එකක් නොදා එන කටක් කාලා තමයි මෙතනට ආවේ. ඒ කොහොමද? එහෙම යන්න නම් ඕගොල්ලෝ හැමෝම දන්න ඕගොල්ලොන්ගේ රටට හරි නැත්නම් සැන්ෆිරෝ නගරයට හරි යන්න වෙනවා. හරි. දැන් මම ඕගොල්ලෝ බලන්න ඉතින් මම කොහෙද කියලා. මම මේ මැප් එකේ විතරයි මම තාම ඉන්නේ ආමි කැම්ප් එකේ. හරි. මම හිතන්නේ ඕගොල්ලෝ සැන්ෆිරෝ නගරයේ මෙන්න මෙහි මෙන්න මේ කැඩිච්ච මෙන්න මේ හරියට වගේ මෙන්න මෙතනට වගේ එන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවාදී අන්න අර දුර තියෙනවා. අර පේනවාදී දුර තියෙනවා නිකන් මේ කොටක් නිකන් තොප්පියක් දාගත්තා වගේ ටිකක් මේ ලොකු කඩයක් ඇඳුම් කඩයක්. ASP අපේ රටේ තියෙන ASP අන්න ඒ වගේ. ඒරවල නම් පොයි ASP එක තට්ටු කීයක්ද? තට්ටු 7ක්ද කොයි? ASP එක තට්ටු කරලා දන්නව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මෙන්න මෙතන තමයි ඕගොල්ලෝගේ පළවෙනි යතුර. මෙතනින් තමයි ගොඩක් මෙතන ළඟම තැන. ඔයගොල්ලෝ තව මේ වගේ බම් ප්ලේස් දන්නවනම් ලාස් වේගස් නගරේ කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්න ජෙට් පැක් එක ගහගන්න. මට වීඩියෝ එකේ මේ ජෙට් පැක් චීට් කෝඩ් එක දාන්න අවුදුනම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කොහොමද. හරි. ඔයගොල්ලෝ ජෙට් පැක් එකෙන් ගිහලා මෙන්න මේ උඩටම ගිහලා මෙන්න මේ උඩ තියෙන බොම්බ වගේ මෙන්න මේ වහල උඩට යන්න. ඊට පස්සේ හරි. මෙන්න මේව ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේව දැන් ජෙට් පැක් එක උඩට අප් වෙලා මෙන්න මෙහෙම ඉස්සරහට යන්න ඕන. තේරුම් නැති ඇත්තේ ආයෙ බලාගෙන පොඩ්ඩක් පස්සට යවලා උඩට ගිහින් මෙහෙම ඉස්සරහට යන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවාදී ඕගොල්ලෝ ගේම් එකේ පොළොව යටට යනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන පොඩි දෙයයි. ඔයගොල්ලන්ට තියෙන මැප් එකෙන් මෙහෙම ගිහින් ඔයගොල්ලන්ගේ ආමි කැම්ප් එක ආයෙ සිලෙක්ට් කරගන්න ඕන. හරි. දැන් ටෙලිපෝටින් මේ හැක්ස් තියනවා කියලා එහෙම කරගන්න යන්න එපා. මොකද ටෙලිපෝට් වල ජෙට් පැක් එක නැතුව ගොඩ බිමෙම තමයි අමතු වෙන්නේ. ඊට පස්සේ ආයෙ හෙන ගන්න කියලා ආයෙ යන්න ඕන. මේ දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඔන්න ඕම ජෙට් පැක් එකෙන් අතනටම යන්න. හරි බෝයිස්. දැන් ඔය මේ දැන් ඔයගොල්ලෝ පේනදී මම ඔයාලට කියපු විදිහටම යට තියෙන අභිරහස් යට භූගත ආමි බංකර් එකක්. මේ දින ඔයගොල්ලෝ මම අර කලින් පෙන්නපු රතු පාට ගේට්ටුව. ඉතින් හරි. දැන් ඔයගොල්ලෝ බලනවාදී දැන් මේ මේගොල්ලෝ දැන් වෙන ගෙවල් ඇතුළටත් යන්න බලන්න නැති යන්න බෑ කිසිම කොහොමවත් යන්න බෑ මේ බිත්ති වලින් වදිනවා. ඕගොල්ලෝ කියන දැන් මම මේ වීඩියෝ එක දිග්ගස්සන්න ඕගොල්ලෝ තියාගෙන ඉන්නවා කියලා. මං එහෙම බොරු මානසිකාරයෙක් නෙමෙයි. එහෙම වෙලා දිනවා නම් අනිවාර්යයෙන්ම බැලලා කමෙන්ට් එකක් දාන්න. හරි. දැන් ඕගොල්ලෝ බලන්න මම දැන් කොහොමද මේක තුළ යන්නේ කියලා. මොකද මට චුට්ටක් මේ අමතක වෙලා තිබ්බ මේක යන විදිය දැන් මම හොයාගත්තා. හරි. ඕගොල්ලෝ ඉස්සෙල්ලම දැන් පොඩ්ඩක් මෙහෙම කෙලින් මෙහෙම යද්දී අරවන යා රතු පාට වගේ ප්ලේස් එකක් හම්බෙයි. එහෙම පොඩ්ඩක් කෙලින්ම ගියාවස් දැන් ඒක දිගේ ඕගොල්ලෝට ඕන නම් ඇවිල්ලා මේ පරිවෙල දිගේ බැහැගෙන එන්න. ඊට පස්සේ ඔය පේනදී මෙන්න මේ මෙතන තියෙන පරිවෙල ගාව මෙන්න මේ බොඩියාමරක ළඟම තියෙනවා මේ වෙලෙ නිකන් පියන කැරලා වගේ ප්ලේස් එකක්. අර අතන ඉස්සරහත් තියෙන එහෙම සීන් එක. ඉතින් ඔයගොල්ලෝ පාටලව ගන්න එපා. ඉස්සරහ තියෙන ගේට්ටු ළඟ කැරලා නෙමෙයි. මෙතන මේ පරිවෙල ළඟ තියෙන ඕපන් ඒරියා ළඟ තියෙන බොඩියාමරක ළඟ තියෙන මම පියන අරපු කොටස. ඔයගොල්ලෝ දින්නේ අන්නේ පියන අරපු කොටසට උඩින් හරියටම නිකන් පියනට උඩින් වගේ ගාට යන්න. දැන් පියනට උඩින් තියෙන නිකන් වහලක් වගේ සීවිලි එකක් වගේ. ඔයගොල්ලෝ තියෙන ගාන්න පියනට උඩින් ඔන්නෝම හරි. දැක්කනේ? පියනට උඩින් නෙමෙයි. මේ පියන ළඟින් උඩට ගියා ගමන් බග් වෙනවා. අන්න ඒව තමයි මං මෙන්න මේ ආමි කැම්ප් එකට එන්ට්‍රන්ස් වෙන්න ගත්ත රහස් දොරටුව. හරි. දැන් ඉතින් ඕගොල්ලෝ ඉන්නේ ආමි කැම්ප් එක ඇතුලේ. ඔයගොල්ලෝ පේනදිනේ දැන් ගොඩක් කට්ටිය ඔය බග් ෆේක්ස් වීඩියෝස් දානවා මේ ඕක ඇතුළට යන්න මේ අර මිෂන් එකක් ගහන්න තියෙනවා පොට් එකක් අන්න එතන කඩාගෙන යනවා වගේ සීන් එකක්. දැන් ඔයගොල්ලෝ පේනදී මේ ඉන්නේ ආමි කැම්ප් එක ඇතුලේ.
ඕගොල්ලන්ට මේක ගොඩක්ම වටිනා වීඩියෝ ගන්න අනිවාර්යයෙන්ම subscribe කරලා comment එකක් දාන්න. මොකද මං ආසයි අපේ යාළුවෝ මට comment එකක් දානවා නම් තව දෙයක් තමයි ඕගොල්ලෝ මේක ඇතුලෙන් ඕන මිනි ගන් එකක් උනත් හොයාගන්න පුළුවන්. මේ තින්නේ මිනි ගන් එක. උඩ වනයි දිනේ මේ මන්නම් හැබැයි හැකින් අන්ලිමිටඩ් මේ හැකින් නෙමෙයි චීට් කෝඩ් එකක් ගහලා තියෙන්නේ. අන්ලිමිටඩ් ඇමෝස් එන්න. ඔයාලට චීට් කෝඩ් ගැන වීඩියෝ අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාලා තියන්න. මේ තියෙන්නේ අර බොරු වීඩියෝස් දාන කට්ටියගේ මුල්ම තැන. මෙන්න මෙතනින් තමයි අපිට මිෂන් එක ගහද්දි මෙතනට ඇතුල් වෙලා මේ ආමි කැම්ප් එක දෙවනක් කරන්න තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම ගිහින් මෙන්න මේ රාස් පාර දිගේ ගිහිල්ලා මෙන්න මෙතනින් මෙන්න මෙතනට ලෝ ID පාරවල් ගහලා ඇතුළට එන්න පුළුවන් කියලා තමයි බොරු වීඩියෝස් වල නම් තියෙන්නේ. හැබැයි ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට කිසිම අවුලක් නැතුව මේක ඇතුළට එන්න පුළුවන්. අනික තව දෙයක් තමයි මේකේ හැංගිලා දිනන රහස් ගොඩක්. මම හිතන්නේ මේක තමයි මුළු ලෝකෙටම අධිපති වෙච්ච මේ ලොකුම අනික ලෝකෙම පාලනයට තියෙන ප්‍රධානම ඒ කියන්නේ සෑන් ඇන්ඩ්‍රියාස් එකේ තියෙන ප්‍රධානම ආමි කැම්ප් එක වෙන්නේ. මම හිතන්නේමයි මේ බොරු ඒවා ඔළුවට දාගෙන මේ මට කියන්න එපා. මම මේ වැරදි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතන්නේ මේ මෙතන තියෙන සුපිරි ප්ලේස් අපි අතරමනුත් වෙනවා සමහරවිට මේ මාත් අතරමං වෙලා දින මේ කැම්ප් එකේ. මෙන්න මෙතන මෙන්න මේ තියෙනවා. මෙන්න මෙතන තියෙන ඕගොල්ලෝ කවුරුත් දැන් GTA San Andreas ගේමේ වර්ල්ඩ් මැප් එක. දැන් ඉතින් හරිනම් අපි ඉන්නේ මෙන්න මෙතන. අපි ඉන්නේ මෙන්න මෙතන මෙන්න මේ ආමි කැම්ප් එකේ තමයි අපි ඉන්නේ. අපි එතන වෙලා එතනම නැග ගිමු. හරි. අපි ඉන්නේ CJ ඉන්නේ මෙන්න මෙතන. අපි දැන් මෙහෙම යන්න ඉතින් අපි ගෙදර මේ තියෙන්නේ. නේ අඩියයි දෙකයි කෙලිම ලාස් වෙගස් නගරේ. හයි. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේව දෙයක් දැනගත යුතු පළමු වතාවට නම් අන්නේ තියෙන කළු පාටක් තියෙන සුදු පාටක් තියෙන subscribe button එක අනිවාර්යයෙන්ම ටට්ටුවක් දාගෙන යන්න. මොකද ඔය නිකන් තියෙන බොට්ටමන්නේ YouTube එකෙන් ඔන්න නිකන් තියලා තියෙන බොට්ටම. ඕක ඔබන්න බැරි තරම් ලෝ බයින වෙන මොනවා කරන්නද? අනේ ඉතින් මොන ඇඟිල්ල යවලා ඕක ඔබන තරම් කම්මැලි වෙන්න එපා guys. හරි. දැන් ඔයාලට තියෙන්නේ මේක ඉතින් එළියට යන දින්නේ අර විදියටම. මේ ජෙට් පැක් එක ගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි එහෙම නැත්නම් වීඩියෝ එකේ හරි තියෙයි මේ චීට් කෝඩ් එක. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන ඉතින් ජෙට් පැක් එකෙන් උඩට මෙහෙම මෙන්න මෙතන ඔයගොල්ලෝ දැන් පේනවාදී මේ පඩි පෙළෙන් බැහැලා මෙන්න මේ මෙතන අර යට බොඩි ආමර් එක ළඟ තියෙන මෙන්න මේ පියනින් උඩට යන්න ඕන. හරි. බග් වුණා දැන් ඕගොල්ලෝ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ San Andreas ගේම් එක බග් වෙලා ඉන්නේ. අන්න එතන තමයි මං කියපු රහස් පාර. ඊට පස්සේ ඉතින් ඕගොල්ලෝ තියෙන ෂේප් එකේ යන්න මෙතන ඇතුළේ. දැන් මම කියපු ක්‍රමේ ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. හැක් නොකරපු කට්ටියට මේ ගේම් එකෙන් මෙන්න මේ කැම්ප් එකට මිෂන් එක නැතුව නිකන් ඔන්නේ රස්තිතු ගහද්දි මේ ගේම් එකෙන් නැතුව නිකන් ඔන්නේ ගහන කට්ටියට නම් නිකන් ප්ලේ කරන බෝයිස්ලට නම් මේ ගේම් එකෙන් ඔය කාමි කැම්ප් එක ඇතුළට යන්න වෙන කිසිම පාරක් නැහැ. ඒ නිසා මං කියපු පාර හරි කියලා ඕගොල්ලෝට ඒ පාර ගොඩක් වැදගත් වෙච්ච කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාලා subscribe කරලා වීඩියෝ එකට like එකක් දෙන්න. මොකද මගේ ජීවිතේ පළමු වතාවට මගේ වීඩියෝ එකක් views 300 පැන්නුවා 340 පැන්නුවා. ඒ නිසා මම ඔයගොල්ලන් ආදරෙන් ඉල්ලනවා මම ඔයගොල්ලන්ට ගොඩක් thank you කරනවා. මොකද මේ මං හරි ආසයි එහෙම මගේ වීඩියෝ එකක් ගොඩක් කට්ටිය බලලා ඒකට කමෙන්ට්ස් දානවට. මොකද මගේ අයියලා මට එහෙම කමෙන්ට් දාලා තිබ්බ එක හොඳයි කියලා. ඒක ගැන මට විස්තර කරලා තියුවා මගේ මැෂින් එක ගැන. තෑන්ක්ස් අයියේ. හරි එහෙනම් අදට සමු ගන්නවා හැමෝටම goodbye.